වයස 17ක පොඩි කෙල්ලෙක්ට දින 44ක් වදහිංසා දීලා මරලා දාන්න ඇත්තටම මිනිස්සෙට පුළුවන්ද? ජපානයේ 17 හැවිරිදි ජුන්කෝ පුරූටාගේ නම අදටත් ලෝකයේ අඳුරු බියකරු සිහිනයක් වෙනවා. ඇයගේ කතාව යනු නීතිය, දයාව සහ මනුෂ්‍යත්වය මුළුමනින්ම පරාජය වූ තැනක් වෙනවා. අපරාධකරුවන් සිව් දෙනෙක්ගේ කූරත්වයේ යටතේ ඇය අත්විඳ වේදනාව ජපානයට ලොකු කළු පැල්ලමක් එකතු කළා. ඉතින් ඇත්තටම මේ සිද්ධිය මොකද්ද? මේ සිද්ධිය මොකද්ද කියලා දැනගන්න channel එක subscribe කරගෙනම අපි යමු වීඩියෝ එක බලන්න. ජුන්කෝ යමනාශි ප්‍රාන්තයේ පාසල් යන සාමාන්‍ය දැරියක්. ඇය තරුණ වියේ සුන්දර සිහින දකිමින් සරල විදියට ජීවත් වුණු තරුණියක්. නමුත් 1988 නොවැම්බර් මාසයේ දිනකදී ඇය පාසල් නිම වෙලා නිවස බලා යමින් සිටියේදී ඇයගේ ජීවිතය මාරයාගේ උගුලට හසු වුණා. ප්‍රදේශයේ යකුසා කල්ලියට සම්බන්ධකම් පැවැත් වූ තරුණ කල්ලියක් විසින් ඇයව පැහැර ගත්තා. ඉතින් මේ කණ්ඩායමේ නායකයා වුණේ කමිඩිකා නම් තරුණයයි. පැහැර ගැනීමෙන් පසුව ජුන්කෝව ඔවුන්ගේ එක් අයෙකුගේ නිවසේ සිර කරලා තිබෙනවා. ඉතින් මෙතනින්ද තමයි ජුන්කෝගේ ජීවිතය මිහිපිට අපායක් වෙන්න පටන් ගත්තේ. සති 6කටත් අධික කාලයක්, ඒ කියන්නේ දින 44ක් ජුන්කෝ එම නිවස තුල අමානුෂික විදියට වද හිංසාවට ලක් වුණා. මේ අපරාධකරුවන්ගේ අරමුණ වූයේ ඇයගේ ශරීරයට වද දීමෙන් ඔබට ගොස් ඇයගේ ආත්මය, විශ්වාසය සහ ජීවත්වීමේ බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම බිඳ දැමීමයි. මේ වද හිංසාවන් වලට අමතරව ඔවුන් ජුන්කෝට ආහාර, ජලය සහ නිින්ද පවා නිසි ලෙස ලබා දීලා නැහැ. ඇයගේ ශරීරයට කොච්චරනම් වද දීලාද කියලා කියනවනම් ඇයගේ ශරීරය ඇයටවත් හොල්ල ගන්න බැරි වෙලා තිබෙනවා. මේ කතාවේ කම්පන සහගතම කරුණ තමයි මෙම නිවසේ අපරාධකරුවන්ගේ දෙමව්පියන් පවා ඉඳලා තිබෙනවා. ඔවුන් සිය පුත්‍රයන්ගේ මෙම බිහිසුණු ක්‍රියාවන් දැන සිටියත් කිසිදු මැදිහත් වීමක් හෝ ජුන්කෝට උදව් කිරීමක් කරලා නැහැ. ඔවුන් නිහඬවම මේ අපරාධයට සම්බන්ධ වෙලා තිබෙනවා. අවසානයේදී 1989 ජනවාරි 4 වෙනිදා දරාගත නොහැකි වද හිංසා වලින් පසුව ජුන්කෝ ෆුරූටා ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. පස්සේ මේ අපරාධකරුවන් 4 දෙනා විසින් ඇයගේ ශරීරය බැරලයක බහා ඒකට කොන්ක්‍රීට් පුරවලා බැරලය සංගවා දමා තිබෙනවා. පස්සේ පොලිසිය විසින් ජුන්කෝගේ සිරුර සොයාගත්තට පස්සේ ජපානයේ පුරා මහ ජනතාව කෝපෙන් ඇවිලෙන්න පටන් ගත්තා. මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගත්තත් ඔවුන්ගේ බාල වයස ජපානයේ නීතිය යටතේ ඔවුන්ට වාසියක් වුණා. ඉතින් මේ අපරාධයේ ප්‍රධානියට වසර 17ක සිර දඬුවමක් විතරයි හම්බ වුණේ. සෙසු අයටත් ඊටත් වඩා අඩු දඬුවම් තමයි නියම වෙලා තිබෙන්නේ. ඉතින් මේ නිසා ජපානයේ ජනතාව කෝපයෙන් කෑ ගහන්න පටන් ගත්තා. මේ වගේ කූර අපරාධයක් කරපු අයටත් මේ වගේ පොඩි දඬුවමක්ද දෙන්නේ කියලා තමයි ජපානයේ ජනතාව කෑ ගහන්න පටන් ගත්තේ. ඉතින් මේ කම්පනයේ හේතුවෙන් ජපාන සමාජයේ විසින් අපරාධකරුවන්ගේ නම් ගම් පවා ප්‍රසිද්ධියට පත් කරා. නීතිය විසින් ඔවුන්ට නිසි දඬුවම් නොදුන්න නිසා සමාජය විසින් ඔවුන්ට දඬුවම් දිය යුතු බවයි ඔවුන් තීරණය කළේ. ඉතින් මේ ජුන්කෝ පුරූටාගේ ඛේද වාචකය ජපානයේ බාල වයස්කරුවන්ගේ අපරාධ නීති සම්බන්ධව වෙනස් කිරීම පවා සිදු කිරීමට හේතුවක් වුණා. ඉතින් ඇයගේ කතාව අපට උගන්වන්නේ සමහර මිනිස්යන්ගේ සිතුවිලි කොච්චර කූරද කියන එකයි. ඉතින් ජුන්කෝ පුරූටට වගේම ඇයගේ දෙමව්පියන්ටත් හරියටම යුක්තිය ඉෂ්ට වුණාද? ඒ වගේම මේ අපරාධකරුවන්ගෙන් බොහොමයක් මේ වෙනකොටත් සිරෙන් නිදහස් වෙලා සමාජයට ඇවිල්ලා තිබෙනවා. ඉතින් මේ පිළිබඳව ඔයාලා මොකද හිතන්නේ? මෙයාලට මේ දුන්න දඬුවම් ඇතිද? ඔයාලා හිතන දේවල් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා තමත් වර්ල්ඩ් ගවුස් එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා ඒ වගේම ඊට අපින් තිබෙන notification button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න කියන ගමන් චානල් එක අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.